අයිබෝන් දරුවනේ ඉතින් අද වීඩියෝ එක අරන් ඇවිත් තියෙනවා ඔයාලට පොඩි පණිවිඩයක් ගේන්න. මේ ගොඩක් ළමයි අහලා තිබ්බා මගෙන් දැන් තව දවස් තියෙන්නේ 3යි 4යි අපිට මොකුත් මේ දවස් ටික කරගන්න බැයිද සහ මේ දවස් ටික කොයි විදිහටද අපි වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා හොඳයි කියලා පොඩි ප්ලෑන් එකක් මම මේ කිව්වත් එක්ක ඔයාලට කලිනුත් හරිද ඒත් ඒක මිස් වෙන්නේ නැති සහ ඒක නොදකපු අය වෙනුවෙන් දකින්න තමයි මම වැඩක් අරන් ඇවිත් තියෙන ටක් ගාලා ඔයාලත් එක්ක කතා කරගන්න. ඉක්මනට ඉතින් ලොකු වෙලාවක් ගන්න නැහැ පොඩි ප්ලෑන් එකක් ඔයාලට මේ දවස් ටික ගොඩ යන්න වැඩ කරන්නේ කොහොමද මේ දවස් ටික ඉෆෙක්ටිව් ඒ කියන්නේ ඔයාලට හරියට ගැලපෙන විදිහට කාර්යක්ෂමව වැඩ ටික කරගන්නේ කොහොමද සහ අපි ඵලදායීව වැඩ ටික කරගන්නේ කොහොමද ඒ කියන්නේ පොත් ගොඩම බදාගෙන කිසිම තේරුමක් නැතුව අද මොකක්ද කරන්නේ හෙට මොකක්ද කරන්නේ කියලා අදහසක් නැතුව කොහොමද මේ දවස් ටික වැය කරගන්න ඕනේ හරියට අපි කොහොමද ප්ලෑන් කරගන්නේ එහෙම අදහසක් නැති සෙට් එකක් මෙතන ඉන්නවා හැමදාම උදේට පොත් ටික බදාගෙන පොත් ඔක්කොම දිහා බලලා අද උදේ දවසත් ඒ කියන්නේ 12 දවසත් නාස්ති කරගත්ත ළමයි සෙට් එකක් ඇති මෙතන අනිවාර්යෙන් ඔයාලා දවසට ප්ලෑන් එකක් තිබෙ නැත්නම් කමෙන්ට් එකක් මේකට දාගෙන යන්න හරිද ඒ වගේම ඔයාලා ගාව නෝට්ස් ෂෝට් නෝට්ස් නැත්නම් සහ ඔයාලට ෂෝට් නෝට් හොයාගන්න විදිහක් නැත්නම් අපි ගෲප්ස් එකක් හදලා තියෙනවා පුතේ වගේ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ජොයින් වෙන්න ඒක ළමයි පුතේ ඔයාලටම පුළුවන් ඔයාලා ගාව තියෙන ගෲප් නෝට්ස් දාන්න සහ යාළුවන්ගේ නෝට් ඉල්ල ගන්න. එතන ලොකු වැඩක් යනවා. කට්ටිය පුතේ බෙදාගෙන වැඩ ටික කරගන්නවා. ඒකින්ද ඔයාලා වැඩ ටික ඕනනම් ඒ ගෲප් වල ජොයින්ලා ඒකත් කරගන්න. හරිද? ඒත් එක්ක කියන්න තියෙන්නේ මේ වෙනකොට ඔයාලට කිසිම ප්ලෑන් එකක් ඔයාගේ නැත්නම් අයිඩියා එකක් ඔළුවේ නැත්නම් මෙන්න මේ ටික බලන්න. හරිද? මේ ටික හොඳට බලන්න මේ වැඩේ හොඳට අහන්න. ඊටු දවස් ටික 13 වෙනිදා 14 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා කියන දවස් 4 කොහොමද ප්ලෑන් කරලා වැඩක් කරගන්නේ? ඒ දවස් 4 අපි පුළුවන් උපරිම හොඳ විදිහට යොදවලා කොහොමද මේ ගේම දිනන්න වැට්ටික් කරන්න කියනවා මම මේ හදන්නේ. හරිද? එහෙනම් ලොකු කතාවක් ඕනේ නැහැ. යංකෝ වැඩේ කතා කරන්න. හරි අහන්නකෝ පුතේ. ඉතින් අපිට එක්සෑම් පටන් ගන්නේ 17 නේද? විනාඩි 5ක් වගේ කාලයක් මේ වීඩියෝ එකේ තියෙයි උපරිම වුණොත් අපිට එක්සෑම් පටන් ගන්නවා 17. 17 පටන් ගත්තාම මතක තියාගන්න 17 පටන් ගන්නේ බුද්ධ ආගම කියන සබ්ජෙක්ට් එකෙන්. ඔයාට පුතේ සබ්ජෙක්ට් එකක් ලියලා ඇවිල්ලා කොච්චර කරත් ඔයා දුර ඉස්කෝලේක වේවා ළඟ ඉස්කෝලේක වේවා ඔයා ගෙදර එද්දි අනිවාර්යෙන් දෙකවත් වෙනවානේ. ඔයා ගෙදර ඇවිල්ලා නාලා කාලා වැඩිවට එද්දි ඔයාට වැඩක් පටන් ගන්නනේ නෑ හවස 4ට විතර. ඒතර 4 5 6 7 8 උපරිම පැය 5ක් පැය 6ක් වගේ නෝඩ ආයෙ වැඩක් කරගන්න ඉතුරු තියෙන්නේ. ඉතින් මේ පැය 6 හෝ 5 පුතේ අපිට සම්පූර්ණමයි සිලබස් එකම බලන්න කාලයක් නැති වෙනවා. එතකොට ඒ වෙනකොට ඔයාට ආවේනික නෝට් එකක් නැත්නම් ඔයා ඒ වෙද්දි බලන්න දෙයක් ඔයා හදාගෙන තියෙන්න ඕනේ. නැත්නම් පුතේ මතක තියාගනින් උඹ එදාට අසරණ වෙනවා. හරිද? මම මේ 17 වෙනිදාෙන් පස්සේ හැමදාම හවස් වලට ඔයාට බලන්න දෙයක් නැහැ කියලා හිතලා තමයි මේ වැඩේ කියන්නේ. මෙහෙම හදාගනින් පුතේ නැත්නම් වැඩේ අමාරුයි. සහ මේ වෙනකොට ඔයාට පුතේ අමතක වෙච්ච දේ මතක් කරගන්න ලේසි ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හරි හොඳට අහගන්නකෝ. පුතේ මතක තියාගන්න අපිට බුද්ධ ආගම තියෙන්නේ 17. හරිද? බුද්ධ ආගම 17 තියේදී ඔයා පුතේ 16 වෙන සබ්ජෙක්ට් එකක් බලන්න එපා. ඔයාට කොච්චර බුද්ධ ආගම හොඳට පුළුවන් වුණත් අනිවාර්යෙන් 16 වෙනිදා දවසේ බුද්ධ ආගමට දෙන්න. ඇයි ඒ බුද්ධ ආගම කියන්නේ පටන් ගන්න සබ්ජෙක්ට් එක. පටන් ගද්දී වැඩේ හාල් වෙලා ගියොත් වැඩේ උඹ එපා වෙලා ඉන්නේ. ගෙදරේදී පුතේ ගහපු උත්තර වැරදි කියලා දැවුනොත් නැත්තම් ගෙදරේදී අර හිතට සතුටක් නැත්තම් ඔබ පුතේ දෙවෙනි සබ්ජෙක්ට් එකට යන්නේ කිසිම ගැම්මකින් නෙවෙයි. හරිද? ඒකින්ද මතක තියාගනින්. පළවෙනි එක A1කට නෙවෙයි A+ එකකට ලියලා වරෙන්. එතකොට ඔබ දෙවෙනි සබ්ජෙක්ට් එකට හෙනම ගැම්මෙන් බං ගෙදර එන්නේ. ඒකින්ද හොඳට මතක තියාගන්න 16 වෙනි දවසේ බුද්ධ ධර්මයට දෙන්නම ඕනේ. හරිද? 16 වෙනි දවසේ බුද්ධ ධර්මයට දීලා 17 ලියලිවරලා පුතේ 18 සිංහල ලියන්න ඕනේ. මතක තියාගනින් අපේ මොලේ තියෙන බං අර ඉස්තර අපි පාඩම් කරපුවා ළඟදි මතක් කරපුවා ළඟදි පාඩම් කරපුවා ළඟට අපි මතකේ තියෙනවා. හැබැයි ගොඩාක් කලින් පාඩම් කරපුවා අපිට සාමාන්‍ය මතකේ අඩුයි. එහෙනම් ඔයා අනිවාර්යෙන් පුතේ 16 වෙනිදා බුද්ධ ධර්මයට දෙනවා වගේම 15 වෙනිදා සිංහල වලට දෙන්න ඕනේ. ඇයි ඒ සර් 15 වෙනිදා සිංහල වලට දෙන්නේ? මතක තියාගන්න 17 ඔයා එක්සෑම් ලියලා ඉවර වෙලා ඇවිල්ලා හරිද ඊට පස්සේ 18 සිංහල ලියන්න ඕනේ. ඔයාට පුතේ ආයි සිංහල බලන්න කියලා ඉතුරු වෙන්නේ 17 හවස විතරයි. මෙන්න මේ 17 වෙනිදා රෑ විතරයි ඉතුරු වෙන්නේ. ඔය 17 වෙනිදා රෑ පුතේ විචාර ඊට පස්සේ සාහිත්‍ය පොතේ ඉතුරු පාඩම් ටික. හරිද? රචනා ඊට පස්සේ ඔය මේ ලියුම් අනම් මනම් හරිද කෙටි කරන්නේවා. ඊට පස්සේ භාෂාව අනම් මනම් ඔය තියෙන්නේ. ඒ හැමදේම බලන්න ව්‍යාකරණ අපිට වෙලාවක් නැති වෙනවා. ඒ දවසේ බලන්න ඔයා ලස්සන පිටුවක දෙක ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕනේ. ඒක ගහන හැටි මම මේ පැත්තේ කියලා දෙන්නම් ඉක්මනට. හරිද? ඔයා එතකොට පුතේ 17 වෙනිදා රෑ බලන්න අනිවාර්යෙන් 15 වෙනිදා සිංහල බලලා තියෙන්න ඕනේ. සිංහලට පස්සේ තියෙන ඉතිහාසනේ. ඉතිහාසයේ 19 වෙනිදා තියෙනවා. ඉතිහාසයේ 19 වෙනිදා තියෙනකොට ඔයාට ආයේ ඉතිහාසය බලන්න කියලා සෙට් වෙන්නේ 18 සිංහල ලියලා ඇවිල්ලා 18 වෙනිදා රෑ විතරයි පුතේ. මම මේ කියන දේ හොඳට ඔලුවට දාගනින් විනාඩි 5ක් විතර අරන්. 18 රෑ විතරයි ඔයාට බලන්න ඉතුරු වෙන්නේ. ඉතින් 18 රෑ පුතේ සිංහල ඉතිහාසය බලන්න ඔයාලගේ ඉතිහාසයේ ලස්සන ෂෝට් නෝට් එකක් නැත්තම් මොනවා හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන ඔයා විසින් හදාගත්ත. ඇයි ඔයා විසින් හදාගත්ත ඔයා ලිව්වොත් තමයි පුතේ ඔයාට ඕක මතකෙට යන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඔයා මෙන්න මේ 14 වෙනිදා කියන දවස මොකේද දෙන්න ඕනද? ඉතිහාසය කියන සබ්ජෙක්ට් එකට දෙන්නම් වෙනවා. එතකොට ඔයා පුතේ ඔන්න ඉතිහාසය සිංහල පාඩම් කරා බුද්ධ ආගම පාඩම් කරා ළඟ ඉතිහාසය පාඩම් කරලා තියෙන්නේ.
උඹට පුතේ ආපහු තියෙන්නේ ඇවිල්ලා පැය 7-8කින් ඔය ටික නැත්තම් පැය 5කින් ඔය ටික මතක් කරගන්න විතරයි. එතකොට සර් වැඩේ වෙන්නේ කොහොමද? ඒක මේ පැත්තේ කියන්නම් අහන් ඉන්න හොඳට. හරිද? ඊට පස්සේ 20 වෙනිදා පුතේ ඉංග්‍රීසි තියෙන හින්දා අනිවාර්යෙන් මේක බලන්නේ ඔයා 12 වෙනිදා රෑ නම් 13 වෙනිදා ඉංග්‍රීසි වලට දියන් තැන. ඇයි ඒ? ඊට පස්සේ 21 වෙනිදා තියෙන සෞන්දර්ය සාමාන්‍ය සෞන්දර්ය විෂයන් ගොඩක් ළමයින් ලේසි. සෞන්දර්ය අමාරු නම් හෙට දවසේ ඒකත් පොඩ්ඩක් බැලන්ස් එකක් ගහගන්න වෙන ආයෙ බැලන්ස් කරන්න දවසක් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? එතකොට සර් ඔය දවස් ටික ඔය විදිහට ගත්තාම අපි කොහොමද වැඩේ කරන්න ඕනේ? හරි. අහගන්නකෝ ඒක කියන්නේ. පුතේ ඔන්න ප්ලෑන් එක පටන් ගන්න මෙතනින්. හරිද? මතක තියාගන්න උඹ දැන් ඉතින් බම් මේ දවස් ටිකේ පැය 6ක් අනිවාර්යෙන් නිදියන්න එපයි. පැය 6 නිදිනවා වගේම මතක තියාගන්න උදේ 6ටවත් නැගිටින්න ඕනේ. ඔයා නැගිටින වෙලාවනුව මේක ඇඩ්ජස්ට් කරගන්න. පැය 6ක් නිදියලා අනිවාර්යෙන් පුතේ උදේ 6ටවත් නැගිටින්න. හරිද? පුතේ මතක තියාගන්න ඔයාලා ගාව මං හිතනවා මේ වෙද්දි පාස් පේපර්ස් ඇති කියලා. නැත්නම් අපේ ගෲප්ස් තියෙනවා ජොයින් වෙන. ජොයින්ලා පාස් පේපර් ළමයින්ගෙන් ඉල්ල ගන්න. ළමයි ගාව තියෙනවා සහ මාත් දාලා තියෙනවා පාස් පේපර් විස්තර ටික. හරිද? මොන සබ්ජෙක්ට් එක කරත් ඔයා කරන්න ඕනේ පාස් පේපර් 4ක් 5-6ට අවුරුදු ගන්න ඕනේ. ඒ කියන්නේ පුතේ පාස් පේපර් ටික ගන්න ඕනේ. මම මේ කියන ටික හොඳට මතක තියාගන්න. ඔයා පාස් පේපර්ස් ගද්දි 2024 2023 2022 2021 කියන පාස් පේපර් සෙට් එක අනිවාර්යෙන් ඔයාලකට ගන්න ඕනේ උත්තර පත්‍රات එක්ක. හරිද? පාස් පේපරේ පොතේ තියෙනවා උත්තර පත්‍රයේ උස්ස බලනවා. එහෙම රෙද්ද උස්ස බලන එහෙම බෑ වැඩ කරන්න බෑ. දැන් කාලේ මදිනේ. පුතේ පේපර් ටික තියෙනවා නම් පොතේ ගණින් මාකින් ටික වරබර කාලා ඉරලා පැත්තකින් තියාගන්න. හරිද? පේපරෙත් නැත්නම් පේපරෙත් ඉරලා ගන්න. හරිද? පේපරේ පෙරලන්න කම නම් ඉරලා ගත්ත ස්ටේට් ප්‍රයක් ගහගත්ත පැත්තකින් තියාගත්තා. උත්තර පත්‍ර ටිකත් ඉරලා ගත්ත පැත්තකින් තියාගත්තා. හරිද? අංක එකටම කරන්න ඕනේ. ඔයා දැන් ඔයාට මං කියවනේ අවුරුදු 4ක පාස් පේපර් ගන්න කියලා. ඕන් ඔය පාස් පේපර් 4 පළවෙනි කොටස් 4ක් ගන්න. හිතන්න ඔයාට තියෙන පළවෙනිට මොනවද බුද්ධ ආගම කියලා. බුද්ධ ආගමේ පළවෙනි පේපර් 4 පස්සහට අවුරුදු 4ක් ආපු 24 23 22 21 කියන අවුරුදු 4 ආපු කෙටි ප්‍රශ්න 40 පේපර් 4 ගන්න කෙටි ප්‍රශ්න 160ක් තියෙනවා. ඒත් එක්කම ඕකේ පුතේ උත්තර ටික තියෙනවානේ. ඉරි ගහපු උත්තර ටික. උත්තර ටිකත් උත්තර පත්‍ර 4ක් පැත්තකින් තියාගන්න. හරිද? ඔයා කරන්න ඕනේ විනාඩි 10කට ප්‍රශ්න 10ක්. අවුලක් නැහැ නේ දැන්. ඔයාට තියෙන ටට්ටක් ගාලා ගහන ගියා විනාඩි 10ක් ඇතුළත ප්‍රශ්න කිව්වා. ප්‍රශ්න 10ක් කරා. පුතේ ප්‍රශ්න 10 කරනකොට හිතන් ඔබට කරගන්න බැරි ප්‍රශ්නයක් අහුණා කියලා. ඔයා දැන් කරන් යද්දි තුන්වෙනි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ වගේ. එක විනාඩි දෙකක්වත් උතෙන්ට කල්පනා කරන්න මේ වෙලාවේ දෙන්න එපා. ඇයි ඒ? මං ඒකට වැඩක් කියන්නම්. හරිද? ඔයා කරන්න ඕනේ ටක් ගාලා ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ බැයි නම් ඒක හොඳට රතු පෑනේ රවුම් කරා. ගියා හතරවෙනි ප්‍රශ්නෙට. හතරත් බැයි නම් ඒකත් රවුම් කරා. ගියා ඊළඟ ප්‍රශ්නෙට. ඔය විදිහට පුතේ පළවෙනි ප්‍රශ්න 10 කරලා. පළවෙනි ප්‍රශ්න 10ක් ගත්තා. මම මෙතන නිකන් අඳින්නම්. ඔන්න පුතේ ප්‍රශ්න 10ක් ගත්තා. ඕකේ බැරි ඒවා දෙකක් තියෙනවා නම් 2යි නම් 2යි නැත්නම් 3යි නම් 3යි කියලා මාක් කරා. ඊට පස්සේ ඊළඟ 10ට ගියා. හරිද? පුතේ ඔන්න ඊළඟ 10ට ගියා. එතන 3ක් කරා. ඊට පස්සේ ඊළඟ 10. එතන හිතන්න එකක් බැරි වුණා කියලා. ඊළඟ 10 ප්‍රශ්න 5ක් බැරි වුණා නම් ඔන්න පුතේ ඔයාට බැරි ප්‍රශ්න ටික ඔයා මාක් කරගත්තා. හරිද? දැන් පේපරේ ගත්ත 2024 පේපරේ උත්තර පත්‍රය පැත්තකින් තියෙනවා. ටට්ටක් ගාලා බලාන ගියා. මේන් ගැහුවා ප්‍රශ්න 10ක් බැලුවා උත්තර පත්‍රයෙන්. අම්මට සිට එකක් වැරදි. ඒක රවුම් කරගත්තා. හරි ටිකද හරි තැම්ම ඉවරයි ආයි. ආයි ලස්සන රතු පෑන් නිල් පෑන් එහෙම ඕනේ නැහැ පුතේ. මොනවා හරි එක පාටකින් දාගත්තා නම් ඇති. ඊට පස්සේ පුතේ ඊළඟ ගත්ත පේපරේ 2023 පේපරේ 23 පේපරේ ගත්තා. ෆස්ට් එකේ ප්‍රශ්න ටික කරන් ගියා. ටක් ගාලා උත්තර පත්‍රයෙන් බැලුවා. හරි. මේ ටික මගේ හරි මේ ටික වැරදි කියලා. වැරදි ටික මාක් කරලා පුතේ ඒ ටික පැත්තකින් තියාගන්න. 22ත් ඔය විදිහටම කරලා 21ත් ඔය විදිහටම කරලා පැය දෙකක් වගේ ඇතුළත. හරිද? පැය දෙකක් වගේ ඇතුළත පුතේ ඕන් ඔය ටික කරගන්න. හරිද? පැය දෙකමාරක් වගේ ඔයාලට උපරිමයි ටයිම් එක චුට්ටක් ඇඩ්ජස්ට් කරගන්න. ඔයා ටිකක් ස්ලෝ නම්. හරිද? පැය දෙකක් ඇතුළත try කරන්න පුතේ පාස් පේපර් 4ක ප්‍රශ්න කෙටි ප්‍රශ්න 1:46න් තියෙන්නේ. 40 කියන්නේ 160යි. ඕන් ඔය පැය දෙකක් ඇතුළත 160 ටට්ටක් ගාලා බලා ගන්න. හරිද? මේක ඔයාගේ දැනුම ලොකුවට මයින් අවස්ථාවක් නෙවෙයි. ඔයාට අමතක වෙච්ච ටික මොනවද කියලා බලා ගන්න අවස්ථාවක්. ඔයා දැන් ගත්තා පේපරේ ගත්තා කරන් ගියා බැරි වෙන ටික මාක් කරා. එච්චරයි. මාකින් එකෙන් බැලුවා. හරිනම් හරි කනා ෂොට් ගහන්නේ නැහැ මෙතෙන්දි. ඇයි ඒ? අපි අපිව රවට්ට ගන්න නැහැ. කනා ෂොට් ගහන්නේ නැහැ හින්දා. ඔයාට අමතක ටික පුතේ රවුම් කරගත්තා. හිතන්න ඔය කෙටි ප්‍රශ්න 160 ඇතුලේ ඔයාට වැරදිච්ච කෙටි ප්‍රශ්න 30ක් තිබ්බා කියලා. 160 ඇතුලේ ඔයාට වැරදිච්ච කෙටි ප්‍රශ්න 30ක් තිබ්බා. වැරදි කෙටි ප්‍රශ්න 30ක් තිබ්බා. මෙන්න උදේම. මෙතන පුතේ කරන්නේ පළවෙනි කොටස. හරිද? ඊට පස්සේ ඔයා යනවා ඊළඟ දෙයට. හොඳට අහගන්න මම මේ කියන දේ මේ වෙද්දි වැඩේ කෙලවිලා ඉන්නවා නම් ඌ මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. හරිද? අහගන්න හොඳට. හරි. දැන් මොකද්ද සර් අපි ඊළඟට කරන්න ඕනේ? බලා ගන්නකො. දැන් ඔන්න ඔයා වැඩ කටයුතු සියල්ල ඉවරයිනේ. ෆස්ට් එකේ වැඩ කටයුතු ඉවරයි නම් ඔයා සෙකන්ඩ් පේපර් එක ගන්න. සෙකන්ඩ් පේපර්ස් පුතේ 4ක් කරන්න ටයිම් මදි වෙයි. සෙකන්ඩ් එක කරද්දි 21 ඕනේ නැහැ. 3ක් විතරක් ගන්නකො. පේපර් 3ක් විතරක් අරගෙන පුතේ මෙන්න මෙතන තියෙන 8:00මාර 9:00මාර 10:00මාර 11:00මාර පැය 3ක්
එක පේපර් එකකට මම පැය ගාන දීලා තියෙනවා. හරිද? සෙකන්ඩ් පේපර්ස් ටිකත් පුතේ ඔය විදිහට ගත්තා. මාකින් එක පැත්තකින් තියාගත්තා. ටක් ගාලා ප්‍රශ්න බැලුවා. ඔබට පුළුවන් නම් උත්තර ටික කටුවට ලිව්වා. ලියලා මේ පැත්තෙන් බැලුවා පුතේ මාකින් එකෙන්. හරි. මගේ මේ ටික හරි අවුලක් නැහැ. එහෙනම් ඒ ප්‍රශ්නේ ආයෙ බලන්න ඕනේ නැහනේ. ඔබට මතකින් දැන් ඔබ තනියෙන් ලිව්වේ. ඒ ප්‍රශ්නේ කපලා දැම්මා. ඊළඟ ප්‍රශ්නෙට ගියා. අම්මට සරි මේක නම් මට මතක නැහැ වගේ. උත්තර පත්‍රයෙන් බැලුවා. මේ උත්තර මට මතකත් නැහැ වගේ. එහෙනම් ලොකු බෝලයක් දාගන්න මම ඒ ප්‍රශ්නේ බලන්න ඕනේ. හරිද? හිතන්නකෝ පේපරේ වාට දෙවෙනි ප්‍රශ්නේ මතක නැත්නම් කොලයක ලියා ගන්න අංක 2. නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ බෝල කරන්න මේක මට මතක නැහැ. 3 බැලුවා 3 අවුලක් නැහැ. 4 වෙනි ප්‍රශ්නේ පුතේ භාගයක් මතක නැහැ. එහෙනම් 4 වෙනි ප්‍රශ්නේ 1යි 2යි මතක නැත්නම් ඕක අනිවාර්යෙන් මාක් කරගන්න මතක නැහැ කියනවා. හරිද? ඔය විදිහට පුතේ අපි එක පේපරයක් ගන්නවා 2024 පේපර් එක. 2024 පේපර් එකේ ඔයාලට ප්‍රශ්න හිතන්නකෝ 3ක් මතක නැහැ කියලා. ඕන් ඔය මතක නැති ප්‍රශ්න 3 පුතේ හොඳට රවුන්ඩ් කරලා ඒ පේපර් එකෙත් පුතේ පැත්තකින් තියාගන්න. හරිද? දැන් මොකද අපි කරන්නේ? පේපර් එක ගත්තා, උත්තර ටික ලිව්වා, මාකින් එකෙන් බැලුවා. හරිනම් අවුලක් නැහැ, වැරදි නම් අපි ඉතුරු කරගත්තා. හරිද? දැන් පුතේ ඔන්න ඔය විදිහට ඔයා දැන් පේපර් 3ක් මෙන්න මේ පැය තුනේ පැයකට එක් ගානේ පේපර් 3ක් කරා. ඔයාට වැරදි ලොකු ප්‍රශ්න හිතන්නකෝ එක පේපර් එකකට 4 ගානේ සෙට් වුණා කියලා. 4 වරක් තුන ඔයාට දන්නේ නැති පේපර්ස් මෙලෝම දෙයක් මතක නැති තියරි කොටස් මතක නැති ප්‍රශ්න ඔයාට 12ක් සෙට් වුණා කියලා හිතන්නකෝ. වැරදි ප්‍රශ්න 12ක් සෙට් වුණා. හරිද? දැන් ඔන්න බලන්නකෝ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් ඇතුලේ අහපු ප්‍රශ්නවල මේ තාක් අවුරුදු 3ක් ඇතුලේ අහපු ප්‍රශ්නවල ඔයාට මතක නැති පාර්ට් ටික ඔයාට ඉක්මනට හම්බුණා. නැත්තම් ඔයා පොත පෙරලගෙන ආයෙත් පාරක් පුතේ මතකේ වයි මතක නැති ඒවයි දෙපාරක් බලන එක කාලේ අපරාධයක් සහ අපිට කරන්න වෙලාව නැහැ. එතකොට සර් දැන් මොකද කරන්නේ? මේ වැරදිච්ච ටික අතාරිනවද? නෑ. දැන් තමා ගේම තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ඔයා ඔන්න 11:00 විතර වෙලා ඉවරයි. 12:00 වගේ වෙනකන් දවල්ට කාලා ඒ වැට්ටි ඉවර කරලා 12:00 විතර දුවගෙන ඇවිල්ලා ඉඳ ගන්න ආයෙත් මේසේ. අර ඔයාට මිස් වෙච්ච පුතේ එක් කොටස ගන්න. හරිද? එක කොටසේ ඔයාගේ වැරදි ටිකක් තියෙනවනේ. නේද? එක් කොටසේ ඔයාට මිස් වෙච්ච ඔයාට වැරදිච්ච ගණන් ටිකක් තියෙනවා. හරිද? දැන් ඔයා කරන්නේ පේපර් එක මේ පැත්තෙන් තියාගත්තා. උත්තර පත්‍රය මැදින් තියාගත්තා. නැත්නම් පේපර් එක උත්තර පත්‍රයේ තව කඩදාසියක් මේ පැත්තෙන් තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මේ දේ කරන්න ඕනේ. කඩදාසියක් ඔයාලා අත ළඟින් තියාගන්න ඕනේ. මේ පැත්තෙන් කඩදාසියක් තියාගන්න. පේපර් එක ගත්තා මාකින් එක ගත්තා. පුතේ පේපර් එක මෙතන මාකින් එක මෙතන. හරිද? පේපර් එකයි මාකින් එකයි ගත්තා. උඹට වැරදිච්ච ප්‍රශ්න ටික ඔයා දන්නවනේ දැන්. ඔයාගේ නෝට් එකක් ඇදනේ. නෝට් එක ගන්න මැදට නෝට් එකෙන් බලනවා. හිතන්න දැන් මේ පුතේ පේපර් එක පැත්තකින් තියාගත්තා. හරිද? පේපර් එක පැත්තකින් ඔයාගේ වාගාව තියෙන නෝට් එක මෙතනින් අච්චු පොත හෝ ලියන පොත ඒවා මෙතනින් තියාගත්තා. ඊට පස්සේ පුතේ හාෆ් ෂීට් එකක් මෙතනින් තියාගත්තා. වාගාව කෙටි සටහන් තියෙනවා නම් ඒවා තියෙන ගොඩක් හොඳයි. ප්‍රශ්නේ බැලුවා අම්මට සිරි මේක වැරදි. හරි. මේකට උත්තරේ මොකද්ද? අර පුතේ මේ අත පැත්තේ තියාගත්ත කොලේ තරුවක් දාලා ලියහන් මෙන්න මේ සාමාන්‍ය හිතාන චතුරාර්ය සත්‍ය කියනවා නිකන් මතක් වෙච්ච එකක් කියන්නේ බුද්ධ ආගමේ. ඒක මතක නැත්තම් තර ලකුණු දාලා ලියන්න. හරිද? මේ අටලෝ දහම් මෙව්වා. ඊට පස්සේ අනම්මනම් ඔය තියෙන ඔක්කොම ලියන්න යන්න ඔයාලට වැරදිච්ච ප්‍රශ්න දේවල්. වැරදුණු ප්‍රශ්න පුතේ හිතේ තියන් ඉන්න එපා. අර කොලේ අනිවාර්යෙන් උත්තරේ හොයලා තරු ලකුණක් දාලා ලියන්න ඕනේ. එතකොට පුතේ මතක තියාගන්න ඔයාලට ප්‍රශ්න 30ක් වැරදුනා කියන්නේ ඔයාලට යම්කිසි පොයින්ට් 30ක් පොතේ මතක නැහැ. අර කොලේ ඔය පොයින්ට් 30ම ඔයා කියව ලියනවා. පෑනෙන් ලියනවා, කටින් කියවනවා. ඔයාටම ඔයා කියනවා කන් දෙකෙන් ඇහෙනවා, ඇස් දෙකෙන් පේනවා. උඹේ මොලේට බං ඔය ටික ලස්සන්ට යනවා. අර මිස් වෙච්ච පොයින්ට් 30 ආයේ ඔය පොයින්ට් 30 2025 ඇහුවොත් ඔයා අනිවාර්යෙන් එනවානේ. ඔයාට කෙලවෙන්නේ නැහැ. ගේම කොට දාගන්න පුළුවන්. උඹ අර අච්චු පොත නැත්නම් ලියන පොත පෙරලා නිකන් ඔහේ බලනවට වඩා මෙතෙන්දි දෙයක් ඔලුවට යනවා. ඇයි? ඔයාට පේපරේ වෙලාව හරි මතක් වෙනවා. අම්මට සිරි මම එදා ගහපු උත්තරේ වැරදුනානේ. ඇයි? මම කනා ෂොට් එකක් ගැහුවා ඒක වැරදිලා තිබ්බා මාකින් එකේ. ඒකට තිබ්බේ මේක උත්තරේ. මම කොලේක ලිව්වා. මට මතකයි. මතක තියාගනින්. අන්න ඒ අපද ලියාගන්න එක. නැත්නම් හෙට ලියාගන්න එක මාර විදිහට වටිනවා. කොලේක ලියලිය තමයි ඔයා පාඩම් කරන්න ඕනේ. ලියලිය ඔයාට ඔය මිස් වෙච්ච කරුණු ටික මිස් වෙච්ච වැරදිච්ච පොයින්ට් ටික ලියන්න. ඒ විදිහට මේ ෆස්ට් එකේ ප්‍රශ්න 30ම අනිවාර්යෙන් පුතේ 2:00 වෙද්දි ඉවර කරාම ප්‍රශ්න 30ක් අවුලක් නැහැනේ. මෙතන පැය දෙකක් තියෙනවානේ. පැය දෙක ටක් ගාලා නෝට් එක බල ප්‍රශ්න 30ම ලියන්න ඕනේ. එතකොට හිතාංගෝ මේ නෝට් එකේ එක තැනක තියෙන ප්‍රශ්න 30ක් නෙවෙයිනේ. තැන් වල තියෙන ප්‍රශ්න 30ක් ඔයාට සම්පූර්ණ පුතේ නෝට් එකේ එකපාරක් විතර කියවෙනවා. කියවෙනවා කියන්නේ පෙරලෙනවා නෝට්. ඔයා හොයනවානේ. හොයනකොට පුතේ ඔය ප්‍රශ්න 30ට උත්තර හොයද්දි ඔයාට සමහර වෙන අර කලින් ගණන් වල කලින් නැත්තම් කලින් අර දෙවෙනි කොටසේ ප්‍රශ්න 12ක් තිබ්බේ. ඕකේ මිස් වෙච්ච පොයින්ට් උත් අහු වෙන්න පුළුවන්. හරිද? ආයෙ අහුණා කියලා ඒවා ලියන්න යන්න එපා. මෙන්න මේ 2:00 වෙද්දි මේ වැට්ටි ඉවර කරලා 3 වෙද්දි පුතේ අර වැරදි ප්‍රශ්න 12ක් අපි තිබ්බේ සෙකන්ඩ් එකේ රචනා ප්‍රශ්න. ඔන්න ඔය රචනා ප්‍රශ්න ටික අරගෙන ඔය ටිකත් ඒ විදිහටම පුතේ රචනා ප්‍රශ්න ටික පැත්තකින් තියාගත්තා. අච්චු පොත ළඟට ගත්තා. ලියන පොත ළඟට ගත්තා. කොලයක් පෑනක් ගත්තා. ලියන් යන්න.
දැන් අර ෆස්ට් එකේ වැරදිච්චට ඔයාගාව ලස්සන කෙටි සටහනක් තියෙනවා නේද? ෆස්ට් එකේ වැරදිච්ච ටිකට වැරදිච්ච ටික ඇයි වැරදුනේ කියලා ඔයා හේතුත් එක්ක ලියපු. වැරදුනේ ඇයි කියලා ලියන්නේ නැහැ. හරිද? උත්තර ටික හරියට ලියපු. ඔයාගේම අත්තකුරෙන් ලියපු ලස්සන නෝට් එකක් හාෆ් ෂීට් එක හාෆ් ෂීට් දෙක විතර හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක කොටස රචනා ප්‍රශ්න වලටත් ඔයාම උත්තර හොයලා හේතුවත් එක්ක ලියනවා. මෙන්න මේකට උත්තරේ මේක. මේකට උත්තරේ මේක. ඒ විදිහට ඔය රචනා ප්‍රශ්න 12ට උත්තරත් පුතේ ඔයා හාෆ් ෂීට් එකට ගන්නවා. එතකොට ඔයා ගාව දැන් උපරිම හාෆ් ෂීට් කොළ 4ක් තියෙනවා. මොනවා වෙච්චද? ඔයාට අමතක වෙච්චා. මෙවුවා හොඳට මතක තියාගනින්. උඹට මතක නැති ඒවා. ඇයි? මතක නැති වුණේ ඉඳන් කරගන්න බැරි වුණේ. දැන් මේ වෙලාවේ මතක දේවල් ආයෙ පාඩම් කරන්න යන්න එපා. ඒවා පාඩම් කරන්න වෙලාවක් මං කියන්නම්. මතක නැති ටික දවසේ උදේ වරුවයි හවස් වරුවයි යල්ලා කරගන්න. ඔය වැඩ ඔක්කොම ඉවරලා පුතේ සාමාන්‍යයෙන් හවස 6 විතරේදී වැඩ ටික ඉවර කරලා 6 ඉඳන් 7:00 පොත් ටික බදා ගන්න එපා. කාලා නාලා ඊට පස්සේ ආයෙත් 7:00 වෙද්දි මේසෙට එන්න. දැන් පුතේ වැඩි රෙස්ට් කරන්න යන්න එපා. කාලෙ මදි. හරිද? ඔයා 7:00 වෙද්දි ඇවිල්ලා 7:00 ඉඳන් 8:00 වෙනකන් අර ගහගත්ත ෂෝට් නෝට් කොළ ටික ආයෙ පාඩම් කරන්න. උදේ ගහපු ෂෝට් නෝට් දැන් තියෙනවනේ මේ තියෙන්නේ. ඔයා අර වැරදි ටික හදාගත්ත කොළ දෙක පුතේ අනිවාර්යෙන් පාඩම් කළ යුතුයි. බලහන් ආයේ අම්මට සිරි මේ ටික තමයි මට කෙලුනේ මේ පාඩමේ. සුපිරි. හරි දැන් මට ඒ ටික පුළුවන්. හරිද? ඔය කොළ දෙක පුතේ 3-4 පාරක් රොටේට් කරක බලන්න. උඹට කෙලවෙච්ච උඹට මිස් වෙච්ච පොයින්ට් ටික ඔක්කොම ලස්සන ඔලුවට යන්න. දැන් ඕන්න වෙලාව 8:00යි. 8:00 වෙද්දි ඔයා ලියාගත්ත කොළ 4 හෝ 5 ඔයා දෙපාරක් තුන් පාරක් බලලා වැඩේ ඔලුවට දාගෙන ඉවරයි. ඊට පස්සේ මොකද්ද සර් කරන්නේ? නිදා ගන්නවද? නෑ. දැන් ඔයා ගාව ලස්සන ෆුල් නෝට් එකක් තියෙනවනේ. ඔයාට හරි ගියපුවා වැරදිච්ච ඔක්කොම ඇත්ලත් ඔයා කලින් ගහගත්ත ෂෝට් නෝට් ඇති පාඩම් වලට නැත්නම් අච්චු පොත ඇති අනිවාර්යෙන් පුතේ ඒ දේ එකපාරක් පාඩම් කරන්න ඕනේ 8:00 ඉඳන් 10:00 වෙනකන් ෆුල් ෂෝට් නෝට් එකක් අර වැරදිච්ච ටික විතරක් නෙවෙයි ෆුල් ෂෝට් නෝට් එක පුතේ අනිවාර්යෙන් මෙන්න මේ පැය දෙකේ බලන්න ඕනේ. එතකොට ඔයාට මිස් වෙච්ච පොයින්ට් ටික උදේ ඉඳන් ඔයා කරලා තියෙන්නේ ඔයාට මතක තිබ්බ පරණ දේවලුත් ආපහු පාරක් රිමයින්ඩ් කරගත්තා මතකයට දාගත්තා පුතේ දැන් කිසි කේස් එකක් නැහැ. මෙන්න මේ 13 වෙනිදා නැත්තම් 14 වෙනිදා 15 වෙනිදා ඔයා ගන්න සබ්ජෙක්ට් එකට උඹ උපරිම සාධාරණයක් කරනවා. නැත්තම් හැමදාම වගේ පොත් ටික බදාගෙන පළවෙනි පාඩමේ ඉඳන් ඔහේ කියවන් යන්න එපා පුතේ. ඒක කිසිම ඵලදායීතාවක් නැහැ වැඩක් නැහැ. හරිද? ඔයාට මතක නැතිව අහුවෙන්නෙත් නැහැ මතකේව අහුවෙන්නෙත් නැහැ. මේක තමයි කරන්න ඕනේ සුපිරිම වැඩේ. සබ්ජෙක්ට් ඔක්කොටම මේ වැඩේ කරහන් අනිවාර්යෙන් කරනකොට වැරදිච්ච ලියලිය පාඩම් කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. හරිද? ඉතින් පුතේ මේ විදිහට වැට්ටික් කරන්න මම ලොකු දිගට වීඩියෝ එකක් ගෙනියන්නේ නැහැ. තව දවස් 4ක් තියෙනවා මේ දවස් 4 පළවෙනි සබ්ජෙක්ට් 4ට සුපිරිම ගේමක් දෙන්න. සුපිරිම ගේමක් දෙන්න සුපිරියට මහන්සි වෙන්න. ඉතින් දරුවනේ මෙන්න ලස්සන ප්ලෑන් එකක් ගෙනත් තියෙනවා. වැට්ටික හොඳට කරගන්න. අනිවාර්යෙන් යාළුවන්ටත් පුතේ කෙලවිච්චුන් ඉන්නවනම් ෂෙයා කරන්න. ඔන්න පල්ලේ අපේ ඇති ගෲප් පුතේ වගේ නෝට් දාලා තියෙනවා. ඒවට අනිවාර්යෙන් ජොයින්ලා වැට්ටික් කරගන්න. හරිද? එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අනිවාර්යෙන් පුතේ යාළුවෝ ඉන්නවනම් උන්වත් මෙන්ෂන් කරාම වැට්ටික් කරන්න. ඔයාලට ප්ලෑන් එකක් තිබ්බනම් මීට හොඳ ප්ලෑන් එකක් කමෙන්ට් එකක් දාන්න. මේකෙන් දෙයක් ගත්තා නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම්